මෙන්න මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න වුණොත් ඔයා මොකද කරන්නේ? හිතන්න ඔබ ගොඩාක් සල්ලි වේදම් කරලා ගත්ත හොඳ ඇඳුමක් ඒ වගේම හොඳ සපත්තු දෙකක් දාගෙන රාජකාරියකට යනවා. ඔබ මේ රාජකාරියට යන්නේ පොකුණක් තියෙන මාර්ගයකින්. ඔබ රාජකාරියට යන අතරමඟ ඔබට පොකුණක පුංචි ළමයෙක් ගිලෙනවා කියලා පේනවා. හැබැයි ඔබට රාජකාරියට යන්න ප්‍රමාද වෙලායි තියෙන්නේ. ඔබට ඔබේ අලුත් ඇඳුම සපත්තු එක ගැන හිතන්න වෙලාවක් ඇති නැහැ. ඒත් ඔබ හොඳටම දන්නවා ඔබේ අලුත් ඇඳුමට ඒ වගේම සපත්තු දෙකට රාජකාරියට ප්‍රමාද වීමට වඩා පුංචි දරුවෙක්ගේ ජීවිතය අතිශයින්ම වැදගත් කියලා. ඉතින් මේ වගේ අවස්ථාවක ඔබ මොකක්ද කරන්නේ? ඔබේ වටිනා කියන ඇඳුම ගැන නොහිතලා, ඒ වගේම ඔබේ වටිනා කියන සපත්තු දෙක ගැන නොහිතලා මේ දීගෙන දරුවා බේර ගන්නවද? එහෙමත් නැත්නම් ඔබේ රාජකාරිය, ඔබේ ගමන ගැන, ඔබේ ඇඳුම් ගැන හිතලා මේ දීගෙන දරුවා ගැන නොහිතලා ඔබේ ගමන ඔබ යනවද? මානුෂික හදවතක් තියෙන ඕනෑම කෙනෙකුට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළොත් ඒ කෙනා දෙන පිළිතුරු තමයි තමන්ගේ ඇඳුම, තමන්ගේ වටින කියන සපත්තු දෙක, තමන්ගේ රාජකාරියට යාමට ප්‍රමාද වීම මේ වගේ කිසිම කරුණක් නොසලකා මේ පුංචි දරුවාගේ ජීවිතේ බේර ගන්නවා කියන එක. 2011 වර්ෂයේදී දකුණු චීනයේ නගරයක ඇත්තටම මේ වගේ සිද්ධියක් සිද්ධ වුණා. අවුරුදු 2ක් වගේ පුංචි දරුවෙක් මහමග වෑන් රථයක ගැටෙනවා. මේ බව දැනගත්ත ඒ වාහනේ රියදුරා වාහනේ නතර කළේ නැහැ. නමුත් හොඳ වෙලාවකට මේ සියල්ල CCTV කැමරාවක සටහන් වෙලා තිබුණා. අර අවුරුදු 2ක් වයස පුංචි දරුවගේ ශරීරයෙන් ලේ ගලද්දී මිනිස්සු 18 දෙනෙක් මේ දරුවා දිහා බල පාරේ එතනින් ගමන් කරනවා මේ CCTV කැමරාවේ සටහන් වෙලා තිබුණා. තවත් වාහනයක් ඇවිල්ලා මේ පුංචි දරුවාගේ කකුලක් උඩිනුත් ගමන් කළා. ඊට පස්සේ තමයි මේ මහමග පාර පිරිසුදු කරන කෙනෙක් මේ දරුවා බේරගත්තේ. ඉතින් ඔබ මොකද හිතන්නේ? ඒ දරුවාගේ ජීවිතේ බේරන්නේ නැතුව ඒ ගමන් කරපු 18 දෙනා හරිද? එහෙමත් නැත්නම් ඔවුන් වැරදිද? මේ කතාවම ආරම්භ කරන්න ඉදිරිපත් කරපු ගිලෙන දරුවෙක් සම්බන්ධ ප්‍රශ්නය ලෝකෙට මුලින්ම ඉදිරිපත් කරේ පීටර් සිං කියන දාර්ශනිකයෙක් විසින්. ඔහු මේ ගිලෙන දරුවා සම්බන්ධ ප්‍රශ්න ඉදිරිපත් කළා. ඇයි ඔබ මේ ගිලෙන දරුවා බේරගන්නේ කියන ප්‍රශ්නය ඉදිරිපත් කළා. තමන්ට තමන් සම්බන්ධයෙන් යුතුයකම් වගකීම් තියෙද්දිත් ඒවා පැහැර හැරලා මේ දියගිලෙන දරුවා බේරගන්න පදනම් වුණු මූලික සංකල්පය මොකක්ද කියලා පීටර් සිං කියන දාර්ශනිකයා ප්‍රශ්න කරනවා. මේ දියගිලෙන දරුවා ඔබෙත් නෙවෙයි. ඒ දරුවා දියට දැම්මේ ඔබත් නෙවෙයි. නමුත් ඒ දරුවා බේර ගැනීමට ඔබ ඉදිරිපත් වුණේ ඇයි? මේ දරුවා බේරගන්නේ නැතුව ඔබ ඔබේ රාජකාරියට ගියොත් ඒක වරදක් වෙන්නේ කොහොමද? මේ වගේ ප්‍රශ්න ගණනාවක් මේ ගිලෙන දරුවා සම්බන්ධ ප්‍රශ්නය තුලින් ගොඩනගන්න පුළුවන්. දැන් මෙන්න මේ අවස්ථාව ගැන හිතන්න. ඔබ මේ දරුවා බේරගෙන ගෙදරට ආවට පස්සේ ඔබට ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ඊමේල් එකේ සඳහන් කරලා තියෙනවා නයිජීරියාවේ කුසගින්නෙන් මිය යන දරුවන් බේරා ගැනීම සඳහා ඔබෙන් ආධාරයක් ඉල්ලලා. ඔබට කරන්න තියෙන එක දෙයයි මේ කුසගින්නෙන් මිය යන දරුවෙක් බේරා ගන්න මාසයට රුපියල් 1000ක් වගේ කුඩා මුදලක් පරිත්‍යාග කරන එක. ඉතින් ලංකාවාසී ඔබ නයිජීරියාවේ කුසගින්නෙන් මිය යන දරුවෙක්ගේ ජීවිතයක් බේරා ගන්න රුපියල් 1000ක් පරිත්‍යාග කරන්න සූදානම්ද? ඇත්තටම මේ ඔබේ රුපියල් 1000ක පරිත්‍යාග නොලැබුණොත් මේ දරුවා ඒකාන්තයෙන්ම මරණයට පත් වෙනවා. ඔබ ඔබේ හදවතින් මේ ප්‍රශ්නය අහුවොත් බොහෝ විට ඔබට ලැබෙන පිළිතුර නැහැ වෙන්න පුළුවන්. සමහර විට ඔබ මේ විදියට පිළිතුරු දෙන්නත් උත්සාහ කරાવી. මේ අවස්ථා දෙක අතර වෙනසක් තියෙනවා. තමන් රාජකාරියට යනකොට ගිලෙන දරුවෙක් බේරගන්න එකයි නයිජීරියාවේ වාසය කරන කුසගින්නෙන් මැරෙන දරුවෙක් බේරගන්න එකයි කතා දෙකක් කියලා. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න කැමතියි. හිතන්න ඔබේ හොඳම යාළුවා නයිජීරියාවේ විනෝද චාරිකාවක් ගමන් කරනවා. ඔහු නයිජීරියාවේ විනෝද චාරිකාවක් ගමන් කරන ඔහුගේ පුතා සමග. මේ විනෝද චාරිකාව අතරමැදදී ඔහුගේ පුතා වාහනයක ගැටිලා ක්‍රියානතුරක් සිදු වෙලා අතිශයින්ම රෝගාතුර වෙනවා. ඔහු ඔබේ සරණ පතාගෙන ඔබට දුරකථන ඇමතුමක් දීලා කියනවා මට මගේ දරුවා සුවපත් කරන්න මුදල් අවශ්‍යයි කියලා. දැන් ඔබගේ හොඳම යාළුවාගේ පුතා නයිජීරියාවේ රෝගාතුර වෙලා ඉදිද්දි ඔබ මුදල් යවනවද නැද්ද? ඉතින් මෙතනින් පැහැදිලි වෙනවා මේ භූගෝලීය පිහිටීම නෙමෙයි ප්‍රශ්නේ කියලා.
2017 වර්ෂයේදී වයස අවුරුදු 5ට අඩුවෙන් ලෝකයේ සුව කළ හැකි මාරාන්තික නොවන මැලේරියාව, සරම්ප මේ වගේ රෝග හැදිලා දරුවන් මිලියන 5.4ක් පමණ මරණයට පත් වෙනවා. 2018 වර්ෂයේ ගත්තොත් මේ විදියට වයස අවුරුදු 5ට අඩු ළමයි මිලියන 5.3ක් මරණයට පත් වුණා. 2019 වර්ෂයේදී මිලියන 5.2ක් මේ විදියට මරණයට පත් වෙනවා. දැන් මං මේ වගේ තර්කයක් කරන්න කැමතියි. ඒ තමයි අර චීනයේ මහා මග රියානතුරට පත් වෙලා ලේ ගලමින් හිටිය දරුවා ගැන නොහිතා තමන්ගේ ගමනක් බලා ගමන් කරපු මිනිස්සු 18 දෙනා ගැන වෛරයක්, තරහාවක් ඒ අය කළේ වැරද්දක් කියලා ඔබට හැඟුණා නම් ලෝකේ මෙතරම් දරුවන් මරණයට පත් වෙද්දී ඔබ වෙනුවෙන් ඇඳුමක් ගන්නකොට ලෝකේ තවත් කොනක දරුවෙක් මරණයට පත් වෙනවා. තවත් කොනක දරුවෙක් කුසගින්නෙන් මරණයට පත් වෙනවා. ඉතින් මේ විදිහට මම තර්ක කළොත් ඔබට ඒ දරුවා බේරා ගැනීමට හැකියාව තිබෙද්දිත් ඔබ කරන්නේ ඒ දරුවා බේරා නොගැනීම කියලා. අර චීනයේ දරුවා මහා මඟ මරණයට පත් වෙන වෙලාවේදී ඒ දෙස නොබලා ගමන් කරපු 18 දිනත් ඔබත් අතර වෙනසක් තියනවාද? මෙය අතිශයින්ම හිතන්නට පමණයි. තවත් වැඩසටහනකින් ලබන සතිය හමු වෙමු.